කුළුණේ මංගල පස්පිඩැල්ල ඉවත් කෙරේ. පළාත් පාලන මැතිවරණ සංශෝධන 50 කැටුම්පත කල්යයි. මහනුවර දකුණ ලංගම සේවකයින් වර්ජනයක. සංසුන් ඇසිල්ලක චමත්කාරය රොසෙල් පාත්වයා. ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දින දිවා පුවත් විකාශය සමගින් මම තාලුක මුණසිංහ ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉහළ කොත්මලේ ජලවිදුලි බලාකාරයේ මංගල දියවර මුදාහැරීම අද සිදු කෙරුණා. ඒ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අනුව ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයේ මගින් මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ලබන මාර්තු 27 වනදා සිට ජාතික විදුලි බල පද්ධතියට එක්වනු ඇති. පළාත් පාලන මැතිවරණ සංශෝධන 50 කෙටුම්පත අද දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. 2012 වසර සඳහා පළමු වරට අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණ සංශෝධන 50 කෙටුම්පත සහ විශේෂ විධිවිධාන 50 කෙටුම්පත අද දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදාළ පනත් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරනු ලැබුවා. ඒ අනුව ඊයේ පස්වරුවේ රැස් වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අදාළ පනත අද දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට තීරණය කළ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් අද දිනට සඳහන් කළේ. අදාළ පනත් පිළිබඳ නැගෙන යෝජනා සහ චෝදනා පිළිබඳව සොයා බැලීමට එම පනත් පාර්ලිමේන්තු උපදේශක කාර්ක සභාවට ඉදිරිපත් කිරීමට මෙහිදී යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත් අර්ථසාධක සංශෝධන පනත් කෙටුම්පත හෙට දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීටර 350ක් උසින් යුතුව මෙරට ඉදිකෙරෙන උසම කුළුණ වන නෙළුම් කුළුණ බහුසම්ප්‍රේෂණ විදුලි සංදේශන කුළුණ සඳහා මංගල පස්පිඩැල්ල ඉවත් කිරීම අද උදෑසන සිදු කෙරුණා. ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අතින් නෙළුම් කුළුණ ඉදිවන්නේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේවැව ආසන්නයේ. එහි විදුලි සංදේශ ක්ෂේත්‍රයට අදාළ පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර කැරකිලි භෝජනාගාරයක්, කඩසාප්පු හා විනෝද ස්ථාන ආදියෙන්ද සමන්විත වනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. මේ සම්ප්‍රේෂණ කුළුණ ඉදි කරන්නට කටයුතු යොදමින් පවතිනවා. ජනවාරි මාසේ 20 වෙනිදාට මෙහි මුල්ගල තැබීමෙන් මේ කටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ වෙනවා. අද දින පස්පිඩැල්ල කැපුණේ මේ කටයුතු ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස. මේ සම්ප්‍රේෂණ කුළුණ නිසා අපේ රටේ රූපවාහිනී මාධ්‍යත් ඒ වගේම විදුලි සංදේශ මාධ්‍යයටත් විශාල පිටුවහලක් අනිවාර්යෙන්ම ලැබෙනවා. මොකද මේ සම්ප්‍රේෂණ කාර්යයන් ඉතාමත්ම පහසුවෙන් සහ මැනවින් කරගන්නට පුළුවන් නිසා. දකුණු ආසියාවේ ඉදිවන විශාලතම කුළුණ ලෙසත් මෙය ඉතිහාසයට එක් වෙනවා. තවත් මාස 30ක් වැනි කාලයක් තුල මේ කුළුණ සම්පූර්ණ වෙන්නට නියමිතයි. ඒ නියමිත වීමත් සම්පූර්ණ වීමත් සමගම මා හිතන්නේ අපේ රටේ තියෙන සංචාරක ව්‍යාපාරයටත් පිටුවහලක් වෙන අතරම අපේ විදුලි සංදේශ කටයුතු අනිකුත් ඒ මාධ්‍ය කටයුතු වලට ඉමහත් පිටුවහලක් වෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගෙවුණු සතියේ බටහිර අප්‍රිකානු රටවල සංචාරයක නිරත වුණා. එම රටවල් සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා බටහිර අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පළමුව හමු වූයේ සෙනගල් ජනරජයේ ජනාධිපති අබ්දුල්ලාහි වෙඩි මහතායි. ත්‍රස්තවාදයේ නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ උදා වී ඇති නව වාතාවරණය තුළ ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව සෙනගල් රාජ්‍ය ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා බුර්කිනා ෆාසෝහි ජනාධිපති බ්ලෙස් කොම්පබරේ මහතා හමු වුණා.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලිපියක්ද ජී.එල්. පීරිස් මහතා විසින් බුර්කිනා ෆාසෝහි ජනාධිපති වෙත බාර දෙනු ලැබුවා. ජී.එල්. පීරිස් මහතා මෙම සංචාරයේදී මොරිටේනියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල් අසීස් මහතාද හමු වුණා. දෙරට අතර වෙළඳාම පුළුල් කිරීමේ පදනමක අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී ද්විපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා කෙරුණා. මහනුවර දකුණ ලංගම ඩිපෝවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනේත් ක්‍රියාත්මකයි. ඔවුන් මෙසේ වැඩ වර්ජනයක නිරත වන්නේ වසර 3ක සේවක අර්ථසාධක අරමුදල් සහ පසුගිය මාස වැටුප් මුදල් මෙතෙක් නොගෙවූ බව පවසමින්. ඩිපෝ සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ දිනේදී. ඔවුන් පවසන්නේ තම වැටුපෙන් මාස් පතා සේවක අර්ථසාධක අරමුදලට බැරවෙන මුදල කපාගත්තද 2009 වසරේ සිට එම ගිණුමට මුදල් එකතු කර නොමැති බවයි. එමෙන්ම ඩිපෝ සන්තකයේ බස් රථ 300ක් පමණ තිබුණත් ඉන් ධාවනය කෙරෙන්නේ බස් රථ 89ක් බැවින් අවම වශයෙන් තවත් බස් රථ 158ක්වත් අවශ්‍ය වන බව සේවකයින් පවසනවා. සේවකයින් 600කට අධික පිරිසක් මහනුවර දකුණ ඩිපෝවේ සේවය කරන අතර ඩිපෝව පරිහානියට ලක් කිරීම පිළිබඳව වර්තමාන පාලන අධිකාරිය වගකිව යුතුයයි ඔවුන් චෝදනා එල්ල කරනවා. මේ පිළිබඳව අද දෙරණ මහනුවර දකුණ ඩිපෝවේ සහකාර කළමනාකරු සනත් ප්‍රසන්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ අද දිනේ වෘත්තීය සමිති නියෝජිතයින් හා පාලන අධිකාරිය අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි. එෙහිදී උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් ස්ථීර විසඳුමකට එළඹිය හැකි වෙතයි ඔහු ප්‍රකාශ කළා. දැන් අද දෙරණින් කෙටි විරාමයක්. Divasa Finance Dream Reality. ඔබ නැවතත් අද දෙරණ සමගින්. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් මේ වන විට දියත් කර ඇති පන්ති වර්ජනයේ හේතුවෙන් එම විශ්වවිද්‍යාලයට සෑපතිරකම රුපියල් මිලියන 28ක අලාභයක් සිදුවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු, මහාචාර්යවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවකදී උපකුලපතිවරයා මේ බව සඳහන් කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 17 දෙනෙකුගේ ශිෂ්‍යභාවය తాවකාලිකව අහෝසි කිරීමට උපකුලපතිවරයා ගත් තීරණයකට විරෝධය පළ කරමින් එහි සිසුන් පිරිසක් පන්ති වර්ජනයක නිරතව සිටිනවා. ඒ අනුව මේ වන විට මානව ශාස්ත්‍ර, සමාජීය විද්‍යා සහ වාණිජ හා කළමනාකරණ යන පීඨවල පන්ති වර්ජනයක් ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාලය තුල කළු කොඩි එල්ලා දැන්වීම් අලවමින් සිසුන් තම විරෝධතාව පළ කර තිබුණා. මේ අතර විද්‍යාපීඨයේ දෙවන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු తాවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළා. කැලණිය විශ්වවිද්‍යාලය අවට මේ වන විට පොලිස් ආරක්ෂාවද යොදා තිබෙනවා. දැන් යම්කිසි කාරණාවක් පදනම් කරගෙන ශිෂ්‍යයන්ගේ විරෝධතාවයක් තිබෙනවා නම් විශ්වවිද්‍යාලයත් එක්ක ඔවුන් ආයතන ප්‍රධානය විත දන්වා සිටිනවා. යම්කිසි කාරණාවක් පිළිබඳව निराකරණය කර ගැනීමට නොහැකුණොත් තමයි ඒ කරුණු දන්වලා වර්ජනයකට යන්නේ. නමුත් අද වෙනකන් හෝ මේ සිදුවන වර්ජනය පිළිබඳව නිල වශයෙන් හෝ නිල නොවන වශයෙන් හෝ කිසිම කෙනෙක් කරුණු ඉදිරිපත් කරලා නැහැ. විද්‍යාපීඨයේ අභ්‍යන්තර සිද්ධියක් පදනම් කරගෙන දෙවන වසරේ විද්‍යාර්ථීන්ගේ දින කටයුතු පමණක් අපි අත්හිටවලා තියෙනවා. විශ්වවිද්‍යාලය හෝ කිසිම පීඨයක් වසා නොමැති බව දැනුවත් කරන්න කැමැතියි. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් කෑගල්ලේ ඉදිකළ ආරුක්කු තොරණ අගමැතිවරයා අතින් විවෘත කෙරුණා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල නගර මැදේ මෙම ආරුක්කු තොරණ ඉදිකර තිබෙනවා. බුදු සිරිත විදහාලමින් හෙළ බෞද්ධ කැටයම් කලාවෙන් ඔප්නැංවුණු මෙම තොරණ අඩි 40ක පළලින් හා අඩි 60ක උසකින් යුක්තයි. මාර්ගයේ රථවාහන ගමනාගමනයේදී කිසිදු බාධාවක් සිදු නොවන අයුරින් මෙය ඉදිකර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ දානපතියෙකුගේ ධන පරිත්‍යාගයෙන්. ඇතැම් රාජ්‍ය පාලකයින් තම අභිමතය පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එමින් ඉතිහාසයේ සිට අධ්‍යාපනය විනාශ කළ බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසනවා. මාතර අකුරැස්ස නිල්වලා විද්‍යාපීඨයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ඉතිහාසය දිහා අරන් බලන්න අධ්‍යාපනයේ කරපු විකාර වැඩ තමන්ට උවමනා විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ගෙනල්ලා අපේ රටේ අනාගතය විනාශ කළා දැන්. ඒ රාජ්‍ය පාලකයෝ අද විශ්‍රාම ගිහිල්ලා ආයි රට හදන්න කල්පනා කරනවා. මේ රටේ අධ්‍යාපනයේ තරම් විනාශයක් කරේ නෑ මේ පාලකයෝ. පළාත් සභා ක්‍රමයෙන් තවත් අවුල් කරා. අද ගුරුවරු මහා මානසික ආතතියකට ලක් වෙලා. එක කාලයක් විශ්වවිද්‍යාල වහලා තිබ්බා. සමහර අයට ඕන මේක වහලා යලිත් මහා විනාශකාරී පැත්තකට රට ගෙනියන්න. FM දෙරණ රේඩියෝවෙන් විකාශය කරන ජනප්‍රිය විනෝදාත්මක වැඩසටහන අනුපමා පැනේට පිළිතුරු දී ජයග්‍රහණය කළ පානතුර නාරම්පිටියේ පදිංචි WP යසන්තා මෙනවියට අද එම ත්‍යාග මුදල පිරිනැමුණා. WP යසන්තා මෙනවියට හිමි රුපියල් 10,000ක ත්‍යාග මුදල FM දෙරණ පරිශ්‍රයේදී පිරිනැමුණා. ඒ FM දෙරණ අලෙවි විදායක නාලක හෙන්දේ විතරණ මහතා අතින්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පසුරු 6ට ආරම්භ වීමට නියමිතයි. තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම පහසුවෙන් ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. යම් හේකින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයත් පරාජයටපත් වූහොත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට හිමි වෙනවා. ශ්‍රී ලංකාව මෙම තරගාවලියත් පරාජයටපත් වූහොත් ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජයට පත්වන සිව්වන එක්දින තරගාවලිය මෙයයි. දිවා රාත්‍රී තරගයක් ලෙස අද තරගය දකුණු අප්‍රිකාවේ චෙව්රෝල්ට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින තරග 6කට සහභාගී වී ඇති අතර ඉන් තරග දෙකක් ජයගෙන 3ක් පරාජයටපත් වී එක් තරගයක් ජයපැරදුමෙන් තොරව අවසන් කර තිබෙනවා. පිතිකරුවන්ට යෝග්‍ය තනතිරුවක් ඇති චෙව්රෝල්ට් ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන තරගයටත් දෙවැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් පවසනවා. ශ්‍රී ලංකා පිළට තවත් දගපන්දු යවන්නෙකුගේ සහාය ලබා ගැනීමට මෙම තරගයේදී හැකියාව ඇති නමුත් ආබාධයකට ලක්ව ඇති අජන්ත මෙන්ඩිස් වෙනුවට කණ්ඩායමට නම් කළ සචිත්‍ර සේනානායක දකුණු අප්‍රිකාවට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් එම අවස්ථාව අහිමි වනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදුවීමට ඉඩ ඇති අතර හෂිම් අම්ලා, ජැක් කලිස් සහ මොනි මොකල් වෙනුවට එල්විරෝ පීටර්සන්, කොලින් ඉන්ග්‍රෑම් සහ වර්නන් ෆිලෙන්ඩර් ක්‍රීඩා කරනු ඇති. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති යටතේ කඩිනමින් ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන ඇති පියවර ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනන්දු මහතාගේ පැසසුමට ලක් වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ක්‍රීඩා සංගම් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ක්‍රීඩා සංගම්වල අදහස් සහ යෝජනා විමසීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණා. මේ සඳහා ක්‍රීඩා සංගම් 52ක් නියෝජනය කරමින් එම සංගම්වල ප්‍රධානීන් දැසක් සහභාගී වී සිටියා. මේක තමයි ඉතාම උචිත කාලේ මේ අවුරුදු 40ක් පරණ මේ ක්‍රීඩා පනතට වෙනස්කම් ඉදිරිපත් කිරීමට මේ අලුතෙන්ම ක්‍රීඩා පනත හැදිය යුතුයි කියලායි අපි ඔලිම්පික් කමිටුවට අනුබද්ධ සියලුම ජාතික සංගම් මේ අවස්ථාවේ හිතන්නේ. ඒ සඳහා ඔබතුමා ගත්ත මේ තීරණය අපි 100% අපි අනුමත කරනවා. අපි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අපි මේ තීරණ ගන්නවා මිසක් ඔබට පෞද්ගලික අපි අමනාපයක් නැහැ. ඒක කරුණා කරලා වැරදි හිතක හිතන්න එපා. මේ රටේ ක්‍රීඩාව හදන්න නම් අපිට තීරණ ගන්න ඕනේ. අපි ලොකු සටනක් කරනවා මේ අමාත්‍යාංශයේ මේ මැටිච්ච තනි ගොඩේ. එම පොතත් සමගින් අප සමුගන්නවා රාත්‍රී 8ට නැවත හමු වෙමු. සුබ දවසක්.